හරි. මම කලින් කොටස කරා මේක 2011 ඒ කොටසේ 4 වෙනි ගාන. මම කලින් ගානක් කරා මේ කලින් කොටස කරා මේක ඔප්පු කරන ගාන. ඊට පස්සේ මේ ගානේ අපිට තව පොඩි කෑල්ලක් තියෙනවා. හරිද? මේ කෑල්ල ඔප්පු කරලා ඊට පස්සේ තව පොඩි කෑල්ලක් තියෙනවා. අපිට තියෙනවා මෙන්න මේකේ. එක ධන මූල 3 6 වෙනි බලය කියන එකේ පූර්ණ සංඛ්‍යාමය කොටස හොයන්න කියලා අපිට තියෙනවා. එක ධන මූල 3 6 වෙනි බලය කියන එකේ පූර්ණ සංඛ්‍යාමය කොටස අපිට හොයන්න තියෙනවා. හරිද? එතකොට මෙහෙමයි. පූර්ණ සංඛ්‍යාමය කොටසක් කියන්නේ මොකක්ද? අපි හිතමු මෙහෙම. අපි හිතමු 210.4 කියන. එතකොට 210.4 නම් මේකේ පූර්ණ සංඛ්‍යාමය කොටස එන්නේ 210යි කියන. පූර්ණ සංඛ්‍යාමය කොටස 210යි. මේ දශම සංඛ්‍යා සලකන්නේ නැහැ අපිට. ඒක පූර්ණ සංඛ්‍යාමය කොටස 210යි. ඒ වගේ මෙන්න මේක සුළු කරාට පස්සේ මේක ප්‍රසාරණය කරන සුළු කරාට පස්සේ අගයක් එනවනේ. ඒ අගයේ දශම කෑල්ල අතහැරියට පස්සේ පූර්ණ සංඛ්‍යාමය කොටස කීයද කියලා අපෙන් අහන්න. හරිද? එතකොට මෙහෙමයි. දැන් මේක අපිට මෙහෙම ගන්න පුළුවන්. මේක අපිට ප්‍රසාරණය කරලා, ඒ කියන්නේ අපිට ද්විපද ප්‍රසාරණය පාවිච්චි කරලා මේක ප්‍රසාරණය කරලා එතකොට පද 7ක් එනවා මේක. ඒක සුළු කරලා අපිට අගය ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් හොඳටම සුළු කරන කෙනෙකුට සාමාන්‍යයෙන් මිස්ටේක්ස් අඩුවම හොඳටම සුළු කරන කෙනෙකුට සුළු කරන්නත් මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ වෙලාවක් යනවා. අඩුම විනාඩි 10ක් යනවා. මොකද මේක දශම සංඛ්‍යාවක් කියන්නේ. මූල තුන කියන්නේ 1.732යි. ඒක අපි එක සංඛ්‍යාවලින් වැඩි කරලා ඔක්කොම කරන්න ගියාම විනාඩි 10 අවම යනවා. සාමාන්‍ය ළමයෙකුට නම් විනාඩි 15ක් වගේ යනවා. හරිද? එහෙම කරන්න බෑ. මොකද මේ සම්පූර්ණ ගානට දෙන්නේ අපිට විනාඩි 4ක් හෝ 5ක් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකට සාමාන්‍ය මේ පළවෙනි කොටසත් කරන්න ඕනේ. පළවෙනි කොටසෙත් අර ගානේ ඔයගොල්ලන් බලන්න මේ සුළු කිරීමක් තියෙනවා ඒකේ. ඒක ඒ ගානට අවම කොහොමත් විනාඩි 3ක්වත් යනවා. ඒකට විනාඩි 3ක් කියන්නේ මේ කෑල්ල විනාඩියකට හදන්න. විනාඩියට අඩු කෑල්ලකින් මේක ඇත්තටම හදන්න ඕනේ මේ කෑල්ල. හරිද? මේක අපිට මේ නිකන් ඔහේ අයාලේ සුළු කරන් ගියොත් ඔක කරන්න බෑ. දැන් මෙහෙමයි කරන්නේ. හරිද? මම මෙහෙම කරනවා. එක ධන මූල 3 6 බලය ධන එක ඍණ මූල 3 6 බලය සමාන වෙනවනේ 416ට. හරිද? මම මේකේ එක ධන මූල 3 6 බලය උත්ත කරනවා. ඒ කියන්නේ මේ පැත්ත තනි කරනවා. එතකොට මේ පැත්තට 416 ඍණ එක ඍණ මූල 3 6 වෙනි බලය. හරිනේ. දැන් හරිනේ. අපිට ඕන එක ධන මූල 3 6 බලය පූර්ණ සංඛ්‍යාවෙන් කොටස් දෙන මේක සුළු කරා නම් හරි. මේක මෙන්න බලන්න මෙන්න විශේෂ අවස්ථාවක් මේක. විශේෂ දෙයක් තියෙනවා. මෙතන මූල 3 කියන්නේ කීයද? 1.732යි. හරිද? එතකොට එකෙන් 1.732යි කඩුනහම මෙතනට එන්නේ ඍණ 0.732 6 වෙනි බලය. ඍණ 0.732 6 වෙනි බලය තමයි මේකෙන් එන්නේ. දැන් බලන්න. හරිද? ඕනම අපි හිතමු මෙහෙම ඍණ එකක් අපි හිතමු ඔය x කියන සංඛ්‍යාව ඍණ එකක් අතර කියලා. ඒ කියන්නේ මේක මේව භාග සංඛ්‍යාවක්. මේ දශම සංඛ්‍යාවක්. හරිනේ? මේ දශම සංඛ්‍යාවක ඕනම බලයක්. ඕනම නිකිලමය බලයක්. හරිද? ඕනම නිකිලමය බලයක් වෙනවා වෙන්නේ දශම සංඛ්‍යාවක් තමයි. ඒ කියන්නේ ඒකත් වෙන්නේ මේ ඍණ එකක් අතර සංඛ්‍යාවක් තමයි ඒකත් වෙන්නේ. හරිද? එතකොට අපිට මේ බලන්න මෙතන හැබැයි ඍණ තියෙන්නේ. දැන් මේ ඍණ 0.732 6 බලය කියන්නේ කීයද? මේක දශම සංඛ්‍යාවක්. මේක හැබැයි ඉරට්ටි සංඛ්‍යාවක් හින්දා එන්නේ ධන සංඛ්‍යාවක්. ධන දශම සංඛ්‍යාවක් තමයි මේක එන්නේ. හරිද? දැන් නිකම්ම හිතන්නකෝ අපි තව පැහැදිලි කරොත් භාගයේ වර්ගය කීයද? 4 නේ. හරිද? අපි තුමු භාගයේ ඝනය සමාන වෙන්නේ 8 නේ. හරිද? ඒ වගේ එතකොට ඒ කියන්නේ දශම සංඛ්‍යාව මම මේක වැදගත් පොයින්ට් එක මේක. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක බලය නිකිලමය බලයක් ගත්තාම ඕනම එකක් ඉන්නේ ඍණ එකක් අතර. තේරුණාද? අපි ඍණ සංඛ්‍යාව ඍණ දශම සංඛ්‍යාව අපි තව විශේෂ කාරණයක් තියෙනවා. ඍණ දශම සංඛ්‍යාවක ඔත්තේ බලය තියෙන්නේ. ඔත්තේ බලය කියන එක එන්නේ දශම සංඛ්‍යාව. අපි හිතමු දැන් ඍණ භාගයේ ඝනය කීයද? ඍණ භාගයේ ඝනය කීයද? ඍණ 8 නේ. හරිද? භාගයේ ඝනය කියන එක 8 එකයි. ඍණ භාගයේ ඝනය කියන්නේ ඍණ 8 එකයි. හරිද? එතකොට දැන් මෙතන දෙන්නේ නැත්තනම් මොන සංඛ්‍යාවක්ද? මේකේ බලය ඉරට්ටේ බලයක් ඉන්න මෙතන එන්නේ ධන සංඛ්‍යාව. ධන දශම සංඛ්‍යාවක් තමයි එන්නේ.
එහෙනම් උත්තරේ කීයද? ඒ කියන්නේ අපිට 416න් අඩු කරන්න තියෙනවා දශම සංඛ්‍යාව. මොකක් හරි දශම සංඛ්‍යාව. ධන දශම සංඛ්‍යාව. එකක් අඩු කරාම තියෙන්නේ 416න් දශම සංඛ්‍යාවක් අඩු කරාම එන්නේ 415. එතකොට එහෙනම් පූර්ණ සංඛ්‍යාමය කොටස කීයද? 415. හරි?